අපි බලමුද ගාමිනීට කියලා නෑ ගාමිනී නෙමෙයි ජෙමිනි AIට කියලා සින්දුවක් ලියාගෙන ඒකට මියුසික් දාගන්නේ කොහොමද කියලා සුනෝ AI පාවිච්චි කරලා. අද එහෙනම් මේ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ කොහොමද සින්දුවක් හදාගන්නේ කියලා අර YouTube එකේ ලස්සන සින්දු යනවා වගේ. හරි. මුලින්ම මම Google Chrome එකට යනවා. Google Chrome එකේ මම search කරනවා Gemini AI කියලා. හරි. එතකොට මම Gemini AI ට කියනවා මට ශ්‍රී ලංකාව ගැන ආඩම්බර හිතෙන විදිහේ ගාම්භීර සින්දුවක පද රචනයක් කරලා දෙන්න. හරි. මම ශ්‍රී ලංකාව ගැන ආඩම්බර හිතෙන විදිහේ ගාම්භීර සින්දුවක පද රචනයක් දෙන්න කියලා ලියුවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පද රචනයක් ලියලා දෙනවා මේ විදිහට Gemini. මම මේක මෙතනින් කොපි කරගන්නවා. හරි. මේ විදිහට කොපි කරගත්ත හරි මේ විදිහට කොපි කරගත්ත ටෙක්ස්ට් එක මම Suno AI ඊළඟට ඕපන් කරගන්නවා. හරි. ඒ කොපි කරගත්ත පද රචනය මම මෙතෙන්ද පේස්ට් කරගන්නවා මේ විදිහට. මේ ටික ඩිලීට් කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන කැමති ස්ටයිල් එකක් දෙන්න. මම ඒකත් Gemini ගෙන් අහලා ස්ටයිල් එක තෝරගන්නවා. මේක කොපි කරගෙන මේක ස්ටයිල් වලට දෙනවා. දීලා මම මෙතනින් ක්‍රියේට් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තෙන් අපේ සින්දුව නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපිට මේ ප්ලේ අයිකන් එකක් තියෙනවා. මේ අයිකන් එක ක්ලික් කරලා කතිරායුධයෙන් තෙද බලලද්දු මහවැලි ගඟුලෙන් ජීවය පෙවූ සිංහලලේ ඇති සිංහඩජයක්
තෙද බලලද්දු මහවැලි ගඟුලෙන් ජීවය පෙවූ සිංහලලේ ඇති සිංහගජය යට හෙළ දෙරණයි මේ ලොව ජයගත්තු අපිට මෙතනින් MP3 එකක් විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ වගේ ලස්සන සින්දු මේ සිනෝයා එකෙන් නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා.